කේක් කියලා කියන්නේ ලොකපොඩි අපි කවුරුත් කන්න ආස කෑමක්. හැබැයි ඉතින් එක එක්කෙනා කන්න කැමති එක එක විදිහේ කේක් වලට. ඒ වගේම ලෝකේ එක එක විදිහේ විවිධ රස වලින් විවිධ ප්‍රමාණ වලින් කේක් වර්ග තියෙනවා. ඒ අතරින් ස්ට්‍රෝබෙරි කේක් කන්නත් ගොඩක් අය කැමති. ඉතින් අද කියන්නේ ලෝකෙ දිගම ස්ට්‍රෝබෙරි කේක් එක ගැන. මේ ගිනස් ලෝක වාර්තාව තියලා තියෙන්නේ ප්‍රංශී පේස්ට්‍රි සූපවේදියෙක්. ඔහු නමින් යුසෙෆ් එල් ගැටෝ. ඔහුට පසුගියදා ලොව දිගම ස්ට්‍රෝබෙරි කේක් එකට හිමි ගිනස් ලෝක වාර්තාව අලුත් කරන්න පුළුවන් වුණා. යුනිසෙෆ් හදපු මේ කේක් එකේ දිග මීටර් 121.8ක්. වාර්තා වෙන විදිහට නම් මේ කේක් එක හදන්න යුසෙෆ්ට සතියක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. ඔහුට මේ සඳහා තවත් සූපවේදීන් 20 දෙනෙකුගේ පමණ සහායක් ලැබුණා. ඒ වගේම බිත්තර 4000කට වැඩි ප්‍රමාණයක් භාවිත කරලා තමයි මේ රසවත් ස්ට්‍රෝබෙරි කේක් එක හදලා තියෙන්නේ. ස්ට්‍රෝබෙරි කේක් කියලා කියන්නේ ප්‍රංශී සම්භාව්‍ය අතුරුපසක්. ඉතින් ඒ රූපහාර දැක්වීමට අවශ්‍ය වන නිසා තමයි මේ විදිහට යුසෙෆ් ස්ට්‍රෝබෙරි කේක් එකක් හදන්න හිතලා තියෙන්නේ. ඉතින් කොහොම හරි යුසෙෆ් එල් ගැටෝ හදපු මේ කේක් එක ප්‍රංශී වැඩිහිටි නිවාසයකට රෝහලකට ගිනි නිවන බටින්ට සහ රතු කුරුස සංවිධානයට බෙදලා දීලා තියෙනවා.